ජෙසිපිටයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මුග කාලයකට පස්සේ මට හිතුණා පුංචි වචනයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි දන්නවා මේ කාලේ බොහෝ දෙනා යේසුස් වහන්සේගේ මරණය සහ උප්පත්තිය සිහි කරන කාලයක්. ඉතින් මේ කාලය තුල උන්වහන්සේ අපේ ජීවිත තුල නැවත උත්පාදනය වුණා කියලා අපිට හිතන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් කාලයක්. ඒ මන්ද උන්වහන්සේ කිව්වා මම නැවත යන්නේ නමුත් නුඹලාට මම සැනසෙලිදායකයන් වහන්සේව එවනවා කියලා. ඉතින් ඒ උන්වහන්සේ ඔබයි මායි තුල දැන් ජීවත් වෙනවා කියලා අපිට සිහි කරන්න පුළුවන් කාලයක්. අපි දන්නවා මතේ පුතේ 28 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කිව්වා මම නුඹලා සමග සදාටම ඉන්නවා කියලා. උන්වහන්සේට මේ පොළවේද ස්වර්ගයේද සියලු බලය දී තියෙනවා කියලා. අද ඒ බලය තියෙන්නේ ඔබයි මායි තුල. ඉතින් අපි අපේ ජීවිතවලින් නැවත නැගිටිමු. අපේ පරණ ජීවිතය අයින් කරලා නැවත නැගිට්ටා වූ ඒ යේසුස් වහන්සේව මරණයෙන් නැගිට්ටා වූ ඒ බලය තුල ජීවත් වෙන සෙනඟක් වෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.